අකිත්ති කියන බෝධිසත්වයෝ මහා තේජස් ඇතිව සිල් ගුණ පුරද්දී සක්දෙව් රජුන් බෝසතුන්ට පැහැදිලා බෝධිසත්වයෝ ඉදිරියේ දෙව්සිරියෙන් බැබලි බැබලි පෙනී හිටියා. උග්‍ර තපස් තකින අකිත්ති බෝධිසත්ව තාපසයන්ට සක්දෙවිඳු වර දුන්නා. තාපසේ මං ඔබ ගැන බොහෝ පැහැදී සිටිනවා. ඔබ කැමති වරයක් මගින් ඉල්ලන්ට. එතකොට අකිත්ති බෝධිසතුන් දෙවියන්ගෙන් වරය විදිහට ඉල්ලුවා. දෙවිය ඔබ මට වරයක් දෙන්න සතුටු නම් මට මේ වරය දෙන්න. මට අසත්පුරුෂ බාලයෝ නම් දකින්නවත් ලැබෙන්න එපා. අසත්පුරුෂ බාලයන්ගේ ලාමක කතා මට අහන්න ලැබෙන්න එපා. අල්ලාප සල්ලාපයකට මග තොටකවත් අසත්පුරුෂයෙක් නම් මට ආශ්‍රයට ලැබෙන්න එපා. අසත්පුරුෂ ඇසුර මගේ ජීවිතේ කිසිදු දවසක මට රුචි නොවේවා. මට ওই වරය දෙන්න. දෙවියන්ගෙන් වරයක් ඉල්ලුවා. මොකද්ද වරේ? අසත්පුරුෂයෝ එපා. ඒ තමයි වරේ. එතකොට සක්දෙවිඳු එව්වා තාපසේ අසත්පුරුෂයාට ඔච්චර බය මොකද? මොකද්ද අසත්පුරුෂයා ඔබට නොකලේ? කුමක් නොකිරීම හේතුවෙන්ද? කුමක් කිරීම හේතුවෙන්ද අසත්පුරුෂයාට ඔච්චර බය? එතකොටයි බෝධිසත්වෝ මේක තේරුවේ අනයන් ණයති දුම්මේදෝ. ඔය අසත්පුරුෂ බාලයෝ නොකල යුතු දේ කල යුතුයි කියලා මේ හිත ඇතුළට දාන්නේ ඔය අසත්පුරුෂ බාලයෝ. අදුරායන් නියුජ්ජති යෙදෙන්න හොඳ නැති ලාමක කටයුතු වල යොදවන්නේ අසත්පුරුෂයෝ. කොච්චර යහපත් වූ දෙයක් කියලා දෙන්න උත්සාහ කළත් ඒක නුහුරට ගන්නේ අසත්පුරුෂයෝ. මව්පියන්ට සැලකීම්, ගුරුවරුන්ට සැලකීම් ආදී ජීවිතේ වටිනා උදාර දේවල් නොවටිනා දේවල් වගේ පුස්සක් වගේ බැහැර කරන්නේ අසත්පුරුෂයන්ගේ ආශ්‍රයට වැටිච්ච අය. ඒ නිසා හික්මෙන වැඩපිළිවෙලක් ගැන කිසි හැඟීමක් නැති අසත්පුරුෂයෝ නම් දකින්න නොලැබීමමයි හොඳ කිව්වා. මොකද මේකේ මේ ජීවිතයේ ඇතුලේ ජීවිතේ යහපත පැත්තට යනවාද අයහපත පැත්තට යනවාද කියන කාරණේදී මූලිකම සාධකේ ඔය ආශ්‍රය. ලස්සන ආශ්‍රයයක් ලැබුණොත් ජීවිතේ එන්ටෙන්ඩ ලස්සන වෙනවා. සුන්දර ආශ්‍රයයක් ලැබුණොත් ජීවිතේ එන්ටෙන්ඩ සුන්දර වෙනවා. උතුම් ආශ්‍රයයක් ලැබුණොත් ජීවිතේ එන්ටෙන්ඩ උතුම් වෙනවා. ඔය වගේමයි අනිත් පැත්ත. මහා කැත ඇසුරකට ජීවිතේ වැටුණොත් ඒ ජීවිතේ තියෙන ලස්සන එන්ටෙන්ඩ අඩු වෙලා යනවා. ජීවිතේ Tamanටත් නොදැනී කැත වෙන්න පටන් ගන්නවා. මහා ලාමක ආශ්‍රයයකට ජීවිතේ වැටුණොත් Tamanගේ දිවි ගමන එන්ටෙන්ඩ ලාමක වෙවි යනවා. මේ ජීවිතේ වැටුණොත් එහෙම පවිටන්ගේ ආශ්‍රයයකට පින්වන්ත මනුෂ්‍ය ජීවිතයක් ලැබුව අය පවිටෝ විදිහට මැරිලා යනවා. ඒ නිසා ආශ්‍රය ගැන නම් ගොඩාක් සිතිය යුතුයි. ඒකනේ බෝසත්වරු ආශ්‍රය පැතුවේනේ. ඇසුර පතනකොට පැතුවා අසත්පුරුෂයෝ නම් දකින්නවත් ලැබෙන්න එපා. අද දාන අතරේ මහා අග්‍ර වූ ධර්ම දානමේ පින්කම කරලා මේ සදහැවතුල්ලා පුණ්‍ය ප්‍රාර්ථනා විදිහට සත්පුරුෂයාගේ ඇසුරම පැතීම මේ දහම් පදේ සිහි කරලා දෙන්න මූලික කරුණ වුණා. මොකද මේ සාංශාරික ගමනේ පින්වතුනේ ගොඩාක්ම දුර්ලභ දෙයක් සත්පුරුෂය යමන ගැනීම. ගොඩාක්ම දුර්ලභ දෙයක් ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහිම. මහණෙනි බාහිරින් මුණ ගැහෙන අංගයක් විදිහට ගත්තාම මේ ලෝකේ ඊටාම දුර්ලභ.
ඉතාම කලාතුරකින් මුණ ගැහෙන. මුණ ගැහෙන කෙනාට හැම අයුරකින්ම යහපත සලසන ඒ එකම එක මුණ ගැහිම මොකක්ද? බුදුරජාණන් වහන්සේ විසින් දුර්ලභ මුණ ගැහිම, වටිනා මුණ ගැහිම විදිහට වර්ණනා කරපු ඒ අසිරිමත් මුණ ගැහිම මොකක්ද? කල්යාණ මිත්‍රයා මුණ ගැහිමයි. ඒක තමයි මුණ ගැහිම් අතරේ දුර්ලභම දේ. මොකද කල්යාණ මිත්‍රයා මුණ ගැහුණොත් ඒ කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයයට නිස්රයට එකතු වෙන්න සමත් වුණොත් එයාගේ ජීවිතේ එතනින් එහාට ටික වෙනවා. එතනින් එහා යහපත සැලසෙනවා. ඒ යහපතේ පටන් ගන්න තමයි කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා සමීපෙට වෙලා හිටියොත් එහෙම අනෙක් දේවල් ටික කැමති විය යුතුයි කියලානේ බුදුරජාණන් වහන්සේ වදාළේ. ඔබ දන්නවා සංසාරේ ගොඩාක් පින් කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ මේඝය කියලා තරුණයෙක් උපත ලබා හිටියා. එයා මින් 91 කල්පයකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉඳලා පින් පුරගෙන එන කෙනෙක්. ඒ හින්දා ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ ඔන්න භාග්‍යතුන් වහන්සේව හොඳට දිවමංව මුණ ගැහෙන විදිහට එයා උපන්නා. මේඝය රජකුමාරයෙක්. ඔය මේඝය කුමාරයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැහැදුනා. සම්බුද්ධ ශාසනය ඇතුලේ පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේගේ සමීපයේ පැවිදි වෙන හැමෝටම නොලැබෙන දුර්ලභ වාසනාවක් ඔය මේඝය භික්ෂුවට ලැබුණා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කිරීම. බුදුරජාණන් වහන්සේගේ ළඟ පැවිදි වුණාට හැම පැවිද්දන් වහන්සේ නමකටම ඕක ලැබුණේ. මේඝය භික්ෂුවට ওই අවස්ථාව ලැබුණා. කොච්චර හොඳට ওই අවස්ථාව ලැබුණාද කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විවේකීව වැඩ හිටපු කාලෙක මේ තනිවම භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන ඒ අවස්ථාව මේඝය භික්ෂුවට ලැබුණා. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ වාලිකා කියන පර්වතයේ. ඔය බොහොම විවේකී කුටියක බුදුරජාණන් වහන්සේට උපස්ථානයේ පිණිස හිටියේ ඔය මේඝී කියන භික්ෂුව විතරයි. දැන් භාග්‍යතුන් වහන්සේ විවේක සුවයෙන් අර කුටියේ වැඩ ඉන්නවා. මේඝිය තෙරුන් තමයි බුදුරජාණන් වහන්සේගේ සියලු උපස්ථාන කටයුතු බලන්නේ. ඔය වාලිකා පර්වතයේ පාමුලට වෙන්න තිබුණා ජන්තු කියලා ගමක්. වාලිකා පර්වතයේ ජන්තු ගමයි අතරින් ගලාගෙන ගියා ලස්සන නදියක්. ඒකේ නම කිමිකාලා. මේඝිය භික්ෂුව බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරලා පිණ්ඩපාතය පිණිස ජන්තු ගමට වැඩියා. ගමේ පිණ්ඩපාත කරගෙන ලැබිච්ච පිණ්ඩපාත දාණය ඔය කිමිකාලා නදියේ හෙවණ තියෙන තැනක මේ නදී කෙළවර ඉවුරේ කොහේ හරි හෙවණ තියෙන තැනක විවේකයෙන් වළඳන්නම් කියලා හිතාගෙන මේඝිය භික්ෂුව දැන් අර කිමිකාලා නදියේ අයින දිගේ යනවා. යද්දී එක පාර දකින්න ලැබුණා. හිත මේ මන මෝහණයට පත් වෙලා ගියා ලස්සන අඹවණය. දැක ගම මේ අඹවණේ මුල් කරගෙන දැන් මේඝිය භික්ෂුවට හිතෙනවා මෙහෙම. අගේ අතේ අඹවණේ සුදු පාට වැල්ල භාවනා කරන්නම තියපු භාවනා ආසන වගේ හරි අගේට තියෙන සුව පහසු මේ ගල් අර ඒ අඹ සෙවනේ ගල් තියෙනවා නිකන් භාවනා ආසන වගේ. කිමිකාලා නදිය පිසදාගෙන හමන සිහිල් මද පවන දැන් මේකී භික්ෂුවගේ හිත ඇතුලෙන් එනවා රුචිකත්වයක් ලොකු ආසාවක් එනවා. මේ තමයි තැන. මෙතන තමයි තැන. මම මෙතෙන්ට ගිහින් භාවනා කරන්න වාඩි වෙනවා.
මට මෙතන වාඩි වුණාට පස්සේ මේ රමණීය වූ අඹ වනේ සිහිල් අඹ සෙවන යට කිමිකාලා නදිය පෙසදාගෙන හමන සුළං වැදි වැදී භාවනා කරනකොට ඉක්මනින් මගේ හිත සමාධිගත වෙයි. පළවෙනි ධ්‍යානෙ උපදී, දෙවෙනි ධ්‍යානෙ උපදී, තුන්වෙනි ධ්‍යානෙ උපදී, හතරවෙනි ධ්‍යානෙ උපදී. මං ඒ ධ්‍යාන මත ඉඳලා විදසුන් වඩලා මේ අඹ හෙවන යට මං අරහත්ත්වයටපත් වෙනවා. මේගිය තෙරුන්ගේ හිත ඇතුලින් ආපු රුචිකත්වය මේක. ඒ ස්ථානීයමයි තැන වෙන නම් තැනක් නැහැ කියලා දැන් හිත බැඳිලා. එතකොට මේගිය භික්ෂුව ඉක්මනින් අර දානේ චුට්ට වළඳලා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගියා. ගිහින් භාග්‍යතුන් වහන්සේගේ පාකමල්ලික වැඳලා කියනවා ඔය කතාව ස්වාමීනි හරි අගේ ඇති අඹ වනයක් මට දකින්න ලැබුණා මේ කිමිකාලා නදී තීරයට වෙන්න. ස්වාමීනි පුදුම සුන්දර තැන භාවනා කරන කෙනෙකුට කියාපු තැන. දැන් මේ කාර්තිකද කියන්නේ ලෝකයට මේ දාන සීල භාවනා කියන ඒ උතුම් පුණ්‍යක්‍රියාවන්ගේ අගය වටිනාකම විග්‍රහ කරලා දීපු ශාස්ත්‍රුන් වහන්සේට කියනවා භාවනා කරන්න කියාපු තැන මට මුණ ගැහුණා. ස්වාමීනි එතනමයි තැන. මම දන්නවා එතනමයි තැන. මට ස්වාමීනි එතෙන්ට ගිහිල්ලා වාඩි වුණොත් මගේ ධර්ම මාර්ගය හොඳට දියුණු වෙයි. ස්වාමීනි මම මේ අවසර ගන්නයි ආවේ. භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන සේක්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ගිය භික්ෂුවට පිළිතුරු දුන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන අසිරිමත් ඥානවලින් බලලා. භාග්‍යතුන් වහන්සේ එහෙමනේ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළේ සනිදානං වූ භික්කවේ ධම්මං දේසේමි. මහණෙනි මං හේතු සහිතව දහම් දේශන කෙනෙක්. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වචනයක් කතා කරන්නේ හේතු සහිතව නොඅනිදානං. හේතුවක් නැතුව බුදුරජාණන් වහන්සේ වචන කියන්නේ. සප්පාටිහාරියං වූ භික්කවේ ධම්මං දේසේමි. මහණෙනි භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන්නේ ප්‍රාතිහාර්ය සහිතව නොඅප්පාටිහාරියං. ප්‍රාතිහාර්ය රහිතව දහම් දෙසන්නේ. එහෙම දහම් දෙසන ශාස්ත්‍රුන් වහන්සේ මේ කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේට පේනවා ඒ මේගිය භික්ෂුවගේ මේ හිත මෙතෙන්ට ඇදී යන්න හේතුව. මොකද බුදුරජාණන් වහන්සේ ඒක අවබෝධයෙන් දකිනවා. අභිඤ්ඤයහම් භික්ඛවේ ධම්මං දේසේමි. මහණෙනි මන් ධර්මයේ දේශනා කරන්නේ අවබෝධයක් ඇතිව. නෝ අනභිඤ්ඤාය. අවබෝධයක් නැතුව නිකන් ඔය එහෙම කියන කතා නෙමෙයි. බුදු කෙනෙක්ගේ වචන. බුදුරජාණන් වහන්සේ නිසක සිත පිහිටුවා දේශනා කරපු ධර්ම ගැන කවර කතාද? බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු දිවියේ ප්‍රසාද සංවේග ජනක මොහොතක නැගිච්චි උදානය පවා එයත් ධර්මයක්. උදානයක් ධර්මයක් නම් නිසක හිත පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ කතා කරන වචන ගැන කවර කතාද? ඉතින් මේ ගිය භික්ෂුවට මේවා අපි හොඳට හිත බලවත්ව පහදව ගත යුතු තැන් මේවා. නැත්තම් අද වර්තමානයේ ඉන්න අයන්ට ජී පැවති දෙකොටසටම අර බුද්ධ වචන සම්බන්ධයෙන් අපේ හිතේ සැක උපදින්න පුළුවන්. සමහරු කියන්න පුළුවන් මෙහිම ඔය පොඩි පොඩි සූත්‍ර අහලා හරියන්නේ. ඔය සූත්‍ර කියවල විතරක් එහෙම හරියන්නේ. ඔය ඒ විතරක් ප්‍රමාණවත් මදි. දැන් එහෙම කෑලි කිව්වහම සාමාන්‍ය හිතකට හිතෙනවා එහෙනම් ප්‍රමාණවත් මදිවත්ද අප්පා මීට වඩා එකක් අපිට ඕනේද හිතෙනවා. ලේසි මනුස්සයන්ට ඔහොම හිතවන්න. ඒ මිනිස්සුන්ට අර හැඟීම නැහැනේ. අපේ භාග්‍යවතුන් වහන්සේ යම් වචනයක් ප්‍රකාශ කළා නම් ඒ වචනේ අවබෝධයක් එක්කම ප්‍රකාශ කළ එකක්, හේතු සහිතව ප්‍රකාශ කරපු එකක්, ප්‍රාතිහාර්ය සහිතව ප්‍රකාශ කරපු එකක් කියලා නෑනේ අදහස. අරගම ගන්නවා ඉතින් එහෙනම් ඇති. සමහරු කියනවා මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඔය දේශනා අහලා ඒ විදිහටම හිතන එක නෙමෙයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒ අහපු දේශනාව ආයේ අපි මේ අමුතුවෙන් හිතන්න ඕන. ඒ
දේශනාවේ තියෙන එකක් නෙමෙයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඔන්න කියනවා. කිව්වහම මෙයාට හිතෙනවා එහෙනම් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපි බුද්ධ දේශනාව කියවලා අපි වෙනම තේරුම් ගත යුතු විදිහක්. එයා උත්සාහ කරන්නේ බුද්ධ දේශනාවේ තියෙන එක ඒ අයුරින් තේරුම් ගන්න නෙමෙයි. වෙනම විදිහකට තේරුම් ගන්න උත්සාහ කරනවා. ඔය ඔක්කොගෙම ඔලු පටලවිලා යන්නේ ශ්‍රද්ධාව දුර්වල නිසා. ශ්‍රද්ධාව දුර්වලයි. ශ්‍රද්ධාව දුර්වල කොට ඒකට මේ බුදුරජාන් වහන්සේ වදාළ උපමාව පරඬැල කියලානේ. පරඬැල් හොල්ලන්න පොඩි හුලං ඇතිනේ. පොඩි හුලඟක් ඇති පොඩ්ඩක් පිම්බන පරඬැල හෙල්ලෙනවා. බලවත් ශ්‍රද්ධාවට බුදුරජාන් වහන්සේ වදාළේ උපමාව ඒසිකා ස්තම්භේ. ඒසිකා ස්තම්භ හොල්ලන්න පොඩි හුලං තියා කුණාටුවවත් බෑ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපේ ළඟ තියෙන උණු ශ්‍රද්ධාව ඒසිකා ස්තම්භේ වගේ. පරඬැල් ගති දුරලිය යුතුයි. නැත්තම් රැකවරණේ ගොඩක් ඈතට යයි. බුදුරජාණන් වහන්සේ නමකගේ වචනයක් මේ ශ්‍රාවක ශ්‍රාවිකා විදිහට කොච්චර වටිනාකමකින් අපි ගත යුතුයිද කියලා තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ඔය හැම පැතිකඩම්ම දැකලා තමයි වචනයක් පිට කරන්නේ. මේගිය ස්වාමීන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේට පේනවා. ඇයි මේගිය භික්ෂුවගේ හිත මේ අඹ වනයේ තියෙන තැනටම ඇදී යන්නේ? අතීතය ගැන කෙලවරක් නැතිව පේන ඥානයෙන් බුදුරජුන් දකිනවා මේ ගිය භික්ෂුවට මේ ස්ථානයේ බොහෝ සංසාර පුරුද්දක් තියෙන තැන. ආත්ම භාව ගණනාවක් මේ ගිය භික්ෂුව රජ කුලේ ඉපදිලා ඉඳලා තියෙනවා. රජෙක් විදියට ඉපදිච්ච හැම අවස්ථාවකම මාලිගාව තිබිලා තියෙන්නේ මෙතන. දිග්ගු කලක් කම්සුව වින්ද තැන දැන් අඹ වනයක් වුණත් හිත ඇදී යනවා. දිගු කලක් රාගයේ පැටලි පැටලි හිටපු තැන දැන් අඹ වනයක් වුණත් එතෙන්ට හිත ඇදිලා යනවා. දිගු කාලයක් සේනා වට කරගෙන ආරක්ෂා කරගෙන läගුම් ගත්ත තැන දැන් අඹ වනයක් වුණත් අර සසර පුරුද්දට එතෙන්ට හිත යනවා. මොකද්ද නිකන් ඉව වගේ එකක් තියෙනවා එතන. එතෙන්ටමයි ආස හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගිය භික්ෂුවට කියනවා මේ ගිය උපස්ථානය පිණිස ඔබ විතරනේ ඉතින් ඉන්නේ. වෙනත් භික්ෂුවක් ඇත්තෙත් නැහනේ. ඒ නිසා මේ ගිය තව භික්ෂුවක් වැඩම කරනකම් ඉමු. ඊට පස්සේ පෙරියේ. එතකොට මේ ගිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කිව්වනේ මෙහෙම. ස්වාමීනි ඔබ වහන්සේ නම් නිවන් පිණිස කළ යුතු ඔක්කොම කරලා ඉවරයි. නමුත් ස්වාමීනි මං එහෙම කරගෙන නෑනේ. මට ස්වාමීනි තව කොච්චර කරන්න තියෙනවද? ඒ නිසා ස්වාමීනි මට පරක් වෙලා බෑ. මම යන්න ඕන. දැන් මේ භාග්‍යතුන් වහන්සේ අත්හැරලා දාලා යන්න හදනකොට එපා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ එපා කියද්දි යන්න ඕන කියන්නේ කවුද? මේ ගිය තෙරුන්. මේ ලෝකේ කල්යාණ මිත්‍රයෝ අතරේ උදාරම කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ සත්පුරුෂයෝ අතරේ උතුම්ම සත්පුරුෂයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. දැන් මේ ගිය තෙරුන් වහන්සේට හම්බෙලා ඉන්නේ කල්යාණ මිත්‍රයෙක් විදියට හම්බෙන්න ඉන්න උතුම්ම කෙනා. සත්පුරුෂයෙක් විදියට හම්බෙන්න ඉන්න උතුම්ම කෙනා. හැබැයි මේ උතුම්ම සත්පුරුෂයා උතුම්ම කල්යාණ මිත්‍රයා අත්හැරලා දාලා නේද මේ තමන්ගේ තනි තීරණයට යන්න ලැහැත්ති. යන්න ලැහැත්තිනකොට බුදුරජාණන් වහන්සේ වළක්වනවා. හැබැයි තමන් ඉන්නේ තමන්ගේ තීරණේ. දෙවනි වතාවෙත් මේ ගිය භික්ෂුවට බුදුරජාණන් වහන්සේ වදාලා නෑ මේ ගිය මට උපස්ථාන පිණිස තව කවුරුත් ආවෙත් නැහෙනේ. එනකන් ඉන්න ඉතින් පොඩ්ඩක්. ආපහු කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ නම් අවබෝධ කරපු කෙනෙක්. මං තාම මේ නිවන පිණිස මුකුත් කරලා නැහැ.
මට ස්වාමීනි තව කොච්චර කරගන්න තියෙනවද? ඒ නිසා මාය ආයුතුයි. තමන්ගේ අදහසෙම කොච්චර සංසාරේ අපිට මේවා වෙන්නේ නැද්ද? සත්පුරුෂයා මුණ ගැහිලා සත්පුරුෂයා එපා 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 කියලා කියන දේවල් ගැන අපි අපේ මතේ තමන්ගේ අදහස උතුම්ම අදහස කියලා ඔළුවට අරගෙන තමන්ගේ අදහස මේ මගේ අදහස මං හිතන එක තමයි හරි මං හිතන එක වරදින්නේ නැහැ කියලා තමන්ගේ අදහස උතුම් අදහස කරගෙන අපි කොච්චරනම් සංසාරේ ආයෙමත් සත්පුරුෂයාගේ ආශ්‍රයෙන් ඈතට විසික් වෙවි යන්න ඇද්ද? සත්පුරුෂය මුණ ගැහිලා ඇති අපිට ඕන තරම්. හැබැයි අපි හැමතිස්සෙම ඈතට විසික් වුණා. අපි මොකකින්ද ඒක වෙන්නේ? තමන්ගේ අදහසට මුල් තැන දීමේ. ඔය තමන්ගේ අදහස් නැමැති තම්මැට්ටමට තඩි ගහ දිග සසරක් අපි හදාගත්තා. මේ ජීවිතෙත් ඉතින් ඒක එහෙමම නම් ඉවරයි. බුදුරජාණන් වහන්සේ මේක හරි මේ සිදුවීම මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තෝරන්න තියෙන සුන්දරම තැන මේක. කල්යාණ මිත්‍ර ආශ්‍රයේ වටිනාකම තෝරන්න තියෙන සුන්දරම තැන. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දෙවතාවක් එපා කියලා කිව්වනේ. හැබැයි මේ ගිය තෙරුන් තුන්වෙනි වතාවෙත් කියන්නේ මට යන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේට අන්තිමේ මෙහෙම කියන්න උනානේ. මේ ගිය භාවනා කරන්න යන්න ඕනම කියලා නම් ඉතින් කියන්නේ මම මොනවා කියන්නද? බුදුරජාණන් වහන්සේට ඒ වචනේ කියන්න උනානේ. මම මොනවා කියන්නද ඉතින් කිව්වා. ඉතින් මේ ගිය තෙරුන් එතකොට ඒක ගත්තේ කොහොමද? මට අවසර ලැබුණා. හරි භාග්‍යවතුන් වහන්සේ මට අවසර දුන්නා. පාත්‍ර සිවුරු ලැහැත්ති කරන් බුදුරජාණන් වහන්සේට වැඳලා පිටත් වුණා. හැබැයි අවසරය ලැබිලාද යන්නේ? නෑ. හිතුවක්කාරකමට යන්නේ අකීකරුකමට. සත්පුරුෂයාට වළක්වන්න බෑ. ඇයි? එයා එයාගේ තීරණේ ඉන්නේ. කියන දේ අහන්නේ. යලි කිව්වත් එයා ඉන්නේ එයාගේ අදහසේ. නවත්තන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඉතින් යන්න ඕනේ කියනවා නම් මම මොනවා කියන්නද? ඉතින් පිටත් වෙලා ගියා. ගිහිල්ලා දහස් ගාණක් අපේක්ෂා දල්වගෙන අර ලස්සන රමණීය අඹවනේ සීතල වැල්ලේ අර වැල්ලෙන් මතුවලා තිබිච්ච භාවනා ආසන වගේ ගල් මත ඕම් පළඟත් බැඳගෙන වාඩි වුණා. දැන් හිත ඇතුලේ තියෙන මොකද්ද? මේ අඹවනේ මෙතන වාඩි වුණාට පස්සේ කිමිකාලා නදිය පිහදාගෙන හමන සුළඟේ මම භාවනා කරද්දී මගේ හිත සට ගහලා වැඩේ. ඒකනේ මවාගෙන ගියේ. දැන් හිත වැඩෙන්න උවමනා කරන තැන කියලා හිතුවේ අඹවනේ. හිත වැඩෙන්න උවමනා කරන තැන කියලා හිතුවේ අර කිමිකාලා නදියේ තියෙන සුන්දරත්වය. ඒක තමයි හිත වැඩෙන්න උවමනා කරන තැන කියලා හිතුවේ. හැබැයි හිත වැඩෙන්න උවමනා කරන තැනට පයින් ගහගෙන තමයි මේ එන්නේ. මොකද්ද හිත වැඩෙන්න උවමනා කරන තැන? කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය. ඒ කල්යාණ මිත්‍රයාගේ වචනයට කීකරු බව. ඒක තමයි වැඩෙන්න උවමනා කරන දේ. ඒකට පයින් ගහගෙන අඹවනේ තමයි හරි. මේ කිමිකාලා නදිය අසබඩට වෙලා නදිය දිහා බලාගෙන භාවනා කරන එක තමයි හරි. එතන තමයි මං වැඩෙන්නේ. ඒක තමයි මට ගොඩ යන්න තියෙන තැන. අන්තිමේ මේගේ තෙරුන් හිත වේගින් වැඩේ කියලා වාඩි වුණාට මොකද? සසර ගමනේ යලි මේ කෙලෙසයන්ගෙන් පටලෙවිච්ච තැන ඒ සසර පුරුද්ද මෙතනදී නැගියාව. සසර පුරුද්දම නැగిලාව. හිත පාලනය කරගන්න බෑ. රාග හිතුවිලි එනවා. මහා පහතු වනචර හිතුවිලි එනවා. හිංසා හිතුවිලි එනවා. කපනවා, කොටනවා, මරනවා, පේනවා, යුද්ධ පේනවා. ඇස් දෙක පියාගන්න නැහැ. කිසි සැනසෙල්ලක් නැහැ. උත්සාහ කළා එක විදිහට උත්සාහ කළා. වාඩි වෙලා උත්සාහ කළා. සක්මන් කර මේ හිත එකලස් කරන්න උත්සාහ කළා. බෑ මේක කරගන්න.
හැබැයි මේගේ තෙරුන්ගේ ළඟ සංසාරේ පිනත් එක්ක වෙන්න ඇති හරි සුන්දරත්වයක් තිබ්බා. වැරදුණු දේ වැරදුනා කියලා පිළිගන්න. පුදුම නිහතමානීකමක් තිබ්බා. වැරදිලා තමන් ගත්ත තීරණේ වැරදි. බුදුරජාණන් වහන්සේලා මේ ඔබ වහන්සේ තාම ඔබ වහන්සේ නම් ඔක්කොම කරගෙන දැන් ඔබ වහන්සේ මට ඉන්න කියලා කිව්වට මේ මම මොකුත් කරගෙන නැහැ. මේ මං උදෙසා යමක් කරගන්න එපයි කියලා නිකන් මේ භාග්‍යතුන් වහන්සේටත් සද්දෙන් කතා කරගෙන ආපු කෙනා. හැබැයි තමන් තෝරගත්ත තැන වැරදි. තමන් හිතපු දේ මෙතන කරගන්න බෑ කියලා තේරිච්ච ගමන් මට වැරදුනා කියන අදහසට එන්න තරම් නිහතමානීකමක් ඒ භික්ෂුව ළඟ තිබ්බා. ඕක බොහෝ දෙනෙකුට නෑ. ඕක ගිහියෝ බොහෝ දෙනෙකුටත් නෑ. ඕක පැවිද්දෝ බොහෝ දෙනෙකුටත් නෑ. මට වැරදුනා කියලා තේරුම් ගන්න ඥානෙ නෑ. තේරුණත් නිහතමානී නෑ. මට වැරදුනා කියලා තේරුණත් මං ගත්ත තීරණේ වැරදි කියලා තේරුණත් නිහතමානී නෑ. ලේසි හිතා. ඉතින් අර ආපහු පාත්‍ර සිවුරු ටික ගත්ත මේ නිහතමානී භික්ෂුව බුදුරජාණන් වහන්සේව හොයාගෙන ආවා. අර හරියට ඉස්සර නැව්වල සාමාන්‍යයෙන් මේ ගොඩබිමක් හොයාගන්න මේ උපකාර උදෙසා නැව්වල අරගෙන යනවලු කුරුල්ලෝ. මුහුද මැද ඉන්නකොට ගොඩබිම කොයි පැත්තද කියලා හොයාගන්න බෑනේ. අර මේ මුහුදේ ඉන්න නාවිකයෝ කරනවා කියන්නේ කුරුල්ලව අරන් ඒ කුරුල්ලව අතහරිනවා. ඔන්න උතුරු දිශාවට හරවලා කුරුල්ලව අතහරිනවා. එතකොට මූ කරන්නේ උතුරු පැත්තට ඉගිලීගෙන යනවා. ඒ පැත්තට ගියපු ඔය කුරුල්ලා ආපහු ආවේ නැත්තම් ඒ නාවිකයෝ තීරණය කරනවලු එකත් එකටම මූ ආපහු නොෙන්නේ ඒ පැත්තේ ගොඩබිමක්. ඌ ඒ පැත්තට ඉගිලීගෙන ගියා. ඌ ඒ ගොඩබිමේ ඌ මේ ලැබුම් ගන්න ඇති. ඒකයි ඌ මෙහෙට ආවේ නැත්තේ. හැබැයි උතුරු පැත්තේ ගොඩබිමක් නැහැ කියලා හිතමු. එතකොට අර කුරුල්ලා යම්කිසි දුරක් ගිහින් ඒ පැත්තේ පිළිසරණක් නැහැ කියලා තේරෙනකොට ඌ ආපහු හැරී එනවා. ඒ කුරුල්ලගේ ඥානෙ. ඉතින් ඒ පැත්තට ගියොත් එහෙම මුහුදේ මං මේ මට ඉගෙන ගන්න බැරුව මං ඇදගෙන වැටෙන්නේ මුහුදට මගේ ජීවිතේ අඩු වයසින් මැරෙනවා කියලා ඥානයක් තියෙනවා කුරුල්ලට. ඌ ඒ නිසා යද්දි ගොඩබිමක් පේන්නේ නැත්තම් ආපහු හැරිලා එන්න පුළුවන් දුර සලකලා ඌ ආපහු නැවටෙනවා. ඒ ඌගේ තියෙන ඥානෙ. එහෙම කුරුල්ලට තියෙන ඥානෙ වගේ ඥානයක් මේගේ තෙරුන්ට තිබ්බා. මම මේ තීරණය කළාට මේක මට යන්න බැරි ගමන. මම භාග්‍යවතුන් වහන්සේ ළඟට යා යුතුයි. බුදුරජාණන් වහන්සේගේ සමීපයට ඇවිත් ඔක්කොම විස්තර කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. මම හිතුවට ඒක මට කරගන්න බැරුව ගියා. භාග්‍යවතුන් වහන්සේ එතකොට වදාලා මේ ගිය ඔය තමයි හිතේ හැටි. වාරි ජෝව තලේ කිත්තෝක මූකතු උබ්බතු. වතුරෙන් ගොඩට ගත්ත මාළුවේ කීමේ අත දඟලනවා වගේ පරිපන්දති දං චිත්තං. මේ හිත අරමුණක් පාසා සැලෙනවා. ඒ යම් කිසි කෙනෙක් මේ හිත දමනය කරගන්න දක්ෂ වුණොත් එහෙම එයාට මේ හිතේ ගැටෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. පන්දනං චපලං චිත්තං. මේක හරි වංචාකාරී හිතක් මේ ගිය. මේක සැලි සැලි තියෙන හිතක්. දුරක්කන් දුන් නිවාරයන් රැකගන්න හරි අමාරුයි මේ හිත. වරදින් වළක්වන්න අමාරුයි. ඉජුම් කරෝති මේ ධාවි උසුකාරෝ තේජනං. හැබැයි නුවණැත්තා මේ ධාවි කියලා කියන්නේ නුවණැත්තා ඥානවන්තයා උජුම් කරෝති මේ හිත ඍජු කරනවා. හරියට මේ කම්මල් කරුවෙක් අර උදුනේ දාලා ඇද වෙච්චි යකඩ ගානට ඍජු කරලා ගන්නවා වගේ බුද්ධිමතා ඥානවන්තයා මේ හිත ඍජු කරනවා. හිත ඍජු කරන්නේ කොහොමද? හිත ඍජු කරනවා කියලා කියන්නේ ඒ හිත මේ යහපත උදෙසා සකස් කර ගන්නවට.
කොහොමද හිත යහපත සකස් කරගන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා අර මේගිය භික්ෂුවට. මේගිය නොමේරු සිත මෝරන්න කාරණා පහක් වුවමනයි. නොමේරු හිත මෝරන්න කරුණු පහක් ඕනේ. දැන් මේ කාගෙන්ද මේ අහන්න ලැබෙන්නේ? බුදුරජාණන් වහන්සේගෙන්. කරුණු පහක් ඕනේ මේගිය. නොමේරු හිත මෝරන්න. 1. කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය. 2. සීලය. 3. ආරද්ධ විරිය. අකුසල් දුරු කරන්නත් කුසල් දහම් දියුණු කරගන්නත් ආරම්භ කරන ලද වීරිය. 4. දස කතා අහන්න ලැබීම. නිතර නිතර දස කතා අහන්න ලැබෙන්න ඕන. අර හිතක් අකුසල් දුරු කරන මට්ටමට මෝරන්න ඒ සම්බන්ධයෙන් කතා අහන්න ලැබෙන්න ඕන. ලාමක කතා අහ මේක කරන්න බෑ. හිතක ප්‍රඥාව මෝරණ කරුණු අහන්න ලැබෙන්න ඕන. ඒවට තමයි කියන්නේ දස කතා. මොනවද දස කතා? අප්පිච්ච කතා, අල්පේච්ච ජීවිතේ වටිනාකම ගැන අහන්න ලැබෙන්න ඕන. සන්තුට්ඨි කතා, ලද දෙයින් සතුටු වීමේ වටිනාකම ගැන අහන්න ලැබෙන්න ඕන. පවිවේක කතා, හුදෙකලා විවේකයෙන් ධර්මය පුරුදු කිරීමේ වටිනාකම ගැන අහන්න ලැබෙන්න ඕන. අසංසග්ග කතා, ලාමක දේවල් වලට පිරිසත් එක්ක ඇලී පැටලී නොයෑම ගැන අහන්න ලැබෙන්න ඕන. විරියාරම්භ කතා, අකුසල් දුරු කරන්නටත් කුසල් දහම් දියුණු කරන්නටත් වීරිය ආරම්භ කිරීමේ වටිනාකම ගැන අහන්න ලැබෙන්න ඕන. සීල කතා, සීලය ගැන අහන්න ලැබෙන්න ඕන. සමාධි කතා, චිත්ත ඒකාග්‍රතාවය ගැන අහන්න ලැබෙන්න ඕන. පඤ්ඤා කතා, ප්‍රඥාවේ වටිනාකම ගැන අහන්න ලැබෙන්න ඕන. විමුක්ති කතා, සසරින් නිදහස් වීමේ වටිනාකම ගැන අහන්න ලැබෙන්න ඕන. විමුක්ති ඥාන දර්ශන කතා, සසරින් නිදහස් වූ මුනිවරු විඳින නිදහස ගැන අහන්න ලැබෙන්න ඕන. ඔය තමයි දස කතා. මම හිතන්නේ කල්යාණ මිත්‍ර ඇසුරක් තුළ බොහෝ කල් දහම් අසන අයට ප්‍රීතිය උපදින්න ඕන. මොකද ඔයාලා වැඩිපුර අහන කතා ගොන්නට දැන් මේ දස කතා එකතු වෙලා. ශ්‍රද්ධා රූපවාහිනියෙන් නිතර දහම් අසන සැදැහැවතුන්ගේ නොයලා නිරන්තරයෙන් දස කතා අහන්න හුරු වෙලා. මිනිස්සු සමහරවිට කියනවනේ හැමතිස්සෙම මේ වරු ගණන් බණ අහා හිටිය කියලා එහෙල තේරුමක් නැහැ. මේ ඒක නෙමෙයි අර්ථවත් දේ. සමහරු ඔහොම නිකන් අර ඒ නිකන් අර හිතෙනවනේ හරි දාර්ශනිකයි වගේ හිතෙනවනේ. ඔහොම කතා කියනවා. නමුත් අපි බලන්න ඕන ඔහොම කියන මිනිසයා වැඩිපුර සවන් දෙන්නේ මොනවටද කියලා. මිනිස්සු මොනවට හරි සවන් දෙනවනේ, මොනවා හරි අහනවනේ. වැඩිපුර දවසේ බණ අහන කෙනෙක් ඉන්නවා. එයා වැඩිපුර දවසේ කරලා තියෙන්නේ බණ අහන එක. එතකොට එයාට නිතර කාණේට අහන්න ලැබුණේ බණ. අහපු බණ ඔක්කොම මතක නැතුව ඇති. හැබැයි එයාගේ හිත ඇතුලේ බණ අහන්නත් ඒ අහන බණ පදේ යම් මොහොතකට හරි හිතන්නත් එයාට හැමතිස්සෙම අවස්ථාව තිබුණා. එයා ගත කරපු දවසේ විනාඩි ගොඩාක් ගත කරලා තියෙන්නේ බණ අහමින් ඒකේ වෙලාවේ හිතින් චුට්ටක් මෙනෙහි කර. අර මහා මේ දාර්ශනික කතාවක් කියන පුද්ගලයා. ඒ දාර්ශනික නෑ, ඒවා මහා බොල් කතා. නමුත් දාර්ශනික කතා වගේනේ ඒවා කියන්නේ. ඔය බණම අහා ඉඳලා හරියන්නේ නෑ කියන පුද්ගලයා. එයා සමහරවිට දේශපාලන කතාත් අහලා, විහිළු දහලුත් අහලා, සින්දුත් අහලා, මේ නොයෙක් ප්‍රවෘත්ති ආදියත් අහගෙන ඒ වගේම තොළු විකාර කරගෙන ඔක්කොම ටිකින් අවුල් කරගෙන මේ මහා මේ නෑසිය යුතු දේවල් වලින් ඔළුව පුරවගත්ත චරිතයක්. එයා කියනවා ඔය බණ මහා ඉඳලා හරියන්නේ නැහැ ඉතින්. ඉතින් මේවා නුවණින් තෝරාගත යුතුයි. කවුරු හරි කිව්වොත් එහෙම බණ මහා ඉඳලා හරියන්නේ නැහැ එහෙම කියලා කිව්වොත් එහෙම ඔයාලා අහන්න මොනවද ඇහිය යුත්තේ එහෙනම්? හිත රිදෙන්නේ නැති වෙන්න අහන්න. ඔය බණ මහා ඉඳලා හරියන්නේ නැහැ කියන අයගෙන් අහන්න. මොනවද එහෙනම් අපි අහන්න ඕන? මොනවා අහන එකද හොඳ? බණ පොත් කියවනකොට කියන ඔය බණ පොත්ම කියව ඉඳලා හරියන්නේ නැහැ. අහන්න එතකොට. එතකොට අපි මොනවා කියවන එකද හොඳ? අහන්ගෙම අහන්න. එතකොට කට උතර නැති වෙයි. ඊට පස්සේ කියන්නේ නැහැ.
දසකතා නිතර අහන්න ලැබීම මේ ජීවිතය ඇතුළේ නොමේරූ සිතක් මෝරණ තැනට අරයි යනවා. ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළා ප්‍රඥාව. ප්‍රඥාව නොමේරූ සිතක් මෝරන්න උපකාර කරන කාරණාවකි. දැන් මේ කරුණු විස්තර කරන්නේ අද දේශනාවේදී. මේ කරුණු ඔබ විස්තර විභාග වශයෙන් ඉගෙන ගත යුතුයි. මොනවද මේ කාරණා පහ? කල්යාණ මිත්‍රාශ්‍රය, සීලය, දසකතා නිතර අහන්න ලැබීම, අකුසල් දුරු කරන්නත් කුසල් වඩන්නත් වීරිය, ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ එන මේ ගිය භික්ෂුවට ඊට පස්සේ හරිය ලස්සන කරුණක් වදාළා. මේ ගිය කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන කෙනා සිල්වත් වෙන්න කැමති විය යුතුයි. අන්න සුන්දර වචනයක්. මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ මොකක්ද කියන එක ඉස්මතු වෙන වචනයක්. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ගිය කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරන කෙනා සිල්වත් වෙන්න කැමති විය යුතුයි. මේ ගිය කල්යාණ මිත්‍රයා ඇසුරු කරන කෙනා නිතර දසකතා අහන්ට කැමති විය යුතුයි. මේ ගිය කල්යාණ මිත්‍රයාව ඇසුරු කරන කෙනා වීරියවන්තයෙක් වෙන්න කැමති විය යුතුයි. අකුසල් දුරු කරලා කුසල් වඩන්න කැමති විය යුතුයි. මේ ගිය කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන කෙනා ප්‍රඥාවන්තයෙක් වෙන්න කැමති විය යුතුයි. නොමේරූ හිතක් මෝරන්න උවමනා කරන කාරණා පහක් කිව්වනේ පින්වතුනි. බලන්න මේ පහෙන් හතරකට කැමති වෙන්නයි තියෙන්නේ. මේවට කැමති වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රගේ ඇසුර තියෙනවා නම් සිල්වත් වෙන්න කැමති වෙන්න ඕනේ, දසකතා අහන්න කැමති වෙන්න ඕනේ, ප්‍රඥාවන්ත වෙන්න කැමති වෙන්න ඕනේ, වීරියවන්ත වෙන්න කැමති වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රය ඉන්නවා නම් එහෙනම් මේ කාරණා පහේ වැදගත්ම කරුණ මොකද්ද? කල්යාණ මිත්‍රගේ ආශ්‍රය. කල්යාණ මිත්‍රගේ ආශ්‍රය. අර අකෙත්ති කියන බෝධිසත්වයෝ සක්දෙවිඳුගෙන් ඉල්ලීමක් කළා. සක්දෙවිඳු වරයක් දෙන්න රැහැත් වෙනකොට සක්දෙවිඳුට කිව්වා සක්දෙවිඳුනි ඔබට වරයක් දිය හැකි නම් මට මේ වරය දෙන්න. මට කල්යාණ මිත්‍රයෝම දකින්න ලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේ සත්පුරුෂ වචන මට අහන්න ලැබේවා. අල්ලාප සල්ලාපයකට පවා කල්යාණ මිත්‍රයෝම ඇසුරට ලැබේවා. මගේ සිත කල්යාණ මිත්‍ර ඇසුරට රුචි වේවා. මට වරේ විදියට දෙනවනම් ඕක දෙන්න කිව්වා. එතකොට සක්දෙවිඳු කලින් වගේම ඇහුවා. අකිත්ති තාපසේ කල්යාණ මිත්‍රයාට ඔබ උච්චර ආස කරන්නේ. කල්යාණ මිත්‍රයා මොකක්ද ඔබට කරපු උදව්ව? කල්යාණ මිත්‍රයෙක්ගෙන් ඔබට මොකක්ද ලැබිච්ච දේ? මොකක් නිසාද ඔබ උච්චර ආස? එතකොට අකිත්ති බෝධිසත්වෝ කියනවා සක්දෙවිඳුනි කල්යාණ මිත්‍රය ඇසුරු කරොත් එහෙම කවමදාකවත් නොකල යුතු පාපේ යොදවන්නේ කියනවා. යෙදිය යුතු පින්කම් වලම යොදවනවා කියනවා. කල්යාණ මිත්‍රයා නොයෙදිය යුතු අකුසල් වල යොදවන්නේ යෙදිය යුතු කුසල් වලම යොදවනවා. මව්පිය උපස්ථාන ගුරුවරුන්ට සැලකීම් වැඩිහිටියන් පිදීම් ආදී යහපතේම සමාදන් කරවනවා. කල්යාණ මිත්‍රයාට යම් තවත් කෙනෙකුගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන එක කවදාවත් ගැටෙන කරුණක් නෙමෙයි. හික්මෙන පිළිවෙල කියන එක ඒ සත්පුරුෂයෝ කල්යාණ මිත්‍ර හොඳට දන්නවා. ඉතින් කියනවා ඒ බඳු කල්යාණ මිතුරන් නම් සාදු තස්ස දස්සනං දකින්න ලැබෙන එකත් කොච්චර හොඳද? කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒක සම්පතක්. ඒ සම්පත උදෙසා දෙවිය වර ඉල්ලුවා බෝධිසත්වයෝ. දෙවියෙක් වර දෙන්න ලැහැත්ෙද්දී වරයක් විදිහට දෙන්න. දෙවිය කෙනෙක්ගෙන් වරයක් ඉල්ලනවා කියලා කියන්නේ වටිනම දේ ඉල්ලනවා කියන එකනේ. වරයක් විදිහට ඉල්ලුවානේ. කල්යාණ මිත්‍රයෝ දකින්න ලැබේවා. අසත්පුරුෂයෝ නම් එපා. කල්යාණ මිත්‍රයන්ගේ කටහඬ අහන්න ලැබේවා. අසත්පුරුෂයන්ගේ හඬක්වත් අහින්න ලැබෙන්න එපා. කල්යාණ මිත්‍රයෝ අල්ලාප සල්ලාපයට පවා මුණ ගැහිවා. අසත්පුරුෂයෝ නම් අල්ලාප සල්ලාපයකට මුණ ගැහෙන්න එපා.
කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරටම හිත රුචි වේවා. අසත්පුරුෂයන්ගේ ආශ්‍රයට නම් හිතක් රුචි වෙන්න එපා. ඒ අසත්පුරුෂයාගේ ළඟ තියෙන වෙනයම් හෝ දෙයක් නිසාවත් අසත්පුරුෂයාගේ ළඟට යන්න හිතක් රුචි නොවේවා. එක භික්ෂුන් වහන්සේ නමක් ඔය රජගහනුවර වේළුවනාරාමේ වැඩවසද්දි උන්වහන්සේ දවසක් රජගහනුවර පිණ්ඩපාත යනවා. වැඩම කරද්දී අතරමඟදී මුණ ගැහුණා වෙනත් භික්ෂුවක්. සිවුරු පොරව ගත්ත කෙනෙක් හම්බ වුණා. හම්බෙච්ච ගමන් දෙන්නට දෙන්න අඳුන ගන්න පුළුවන් වුණා අපි මේ ගිහි කාලේ අපේ මේ හිතවත් මිත්‍ර යනවා කියලා. දෙන්න අඳුනගෙන පොඩ්ඩක් මාගේ තොරතුරු කතා කළා. ඒ කතාව යන අතරේ මේ රජගහනුවර වේළුවනාරාමේ ඉන්න භික්ෂුව අර මේ සිවුරු පොරව ගත්ත කෙනාගෙන් ඇහුවා මේ මහාන වුණානේ. දැන් මම මෙහෙම කියනකොට ඔබට හිතෙන්න පුළුවන් මේ ඒ දේවදත්තගේ ළඟ මහාන වෙච්ච කෙනාට ඇයි ස්වාමින්වහන්සේ ඒ සිවුරු පොරව ගත්ත කෙනා කියලා එහෙම කියන්නේ කියලා. ඉතින් දේවදත්ත කියලා කියන්නේ සංඝයාව නියෝජනය කරපු කෙනෙක් නෙමෙයිනේ. සංඝයාව බිඳගෙන දේවදත්ත වෙන පාර්ශවයකට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළානේ. රජගහනුවර මිනිස්සු එකතු වෙන තැන්වලට ගිහින් සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන්න කියලා දේශනා කළානේ. දෙව්දත් අදින් පස්සේ බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝයා නියෝජනය කරන්නේ නැත. ඉතින් දේවදත්තගේ සමීපේ දේවදත්තගේ ශිෂ්‍යෙක් විදිහට තමයි අර තරුණයා ගත සිවුරක් දරාගෙන හිටියේ. දැන් ওই කතා බහ යනකොට ඔය කන බොන දේවල් දක්වම ඕක ඇදුනා දෙන්න යාළුවනේ. අර දේවදත්තගේ පැත්තෙක් කෙනා කියනවා මේ ඔබ වහන්සේලාට මේ හරියට පිළිවෙලකට දානමාන ලැබෙන්නේ නැහැ වගේනේ. ඉස්සර හිටියට වඩා කෙට්ටු වෙලා ඇදිලා ගියේ. එතකොට රජගහනුවර වේළුවනාරාමේ හිටපු භික්ෂුව කිව්වා නෑ ඉතින් දානේ එම ලොකු අඩුවක් නෑ අපි වළඳනවා. හැබැයි ඔබ වහන්සේට නම් ටිකක් හොඳට පහේ ලැබෙනවා වගේ. මොකද ගිහි කාලේ දැක්කට වඩා හොඳට දැන් මහත් වෙලා. එතකොට ඒ දෙව්දත්ගේ පාර්ශවයේ කෙනා කියනවා ඔව් අපිට රාජ භෝජන ලැබෙන්නේ අජාසත් රජුරෝනේ අපිට මේ භෝජන එවන්නේ. කරත්ත 500කින් එවන්නේ භෝජන. එන්නකෝ ඔය විවේකයක් තියෙන වෙලාවකේ පැත්තේ රාජ භෝජන අනුභව කරලා ගියේ. මේ යාළුවා හිතවතා ওই වචනේ කියපු නිසා අර භික්ෂුවගේ හිතේ භෝජන ගැන කැමැත්තක් ඇති වුණා. වෙන මොකුත් නෙමෙයි. භෝජන ගැන කැමැත්තක් දෙව්දත්ගේ ඒ තැනට ගියා නම් ගයාසීසේ ආශ්‍රමයට ගියා නම් රාජ භෝජන අනුභව කරෑකි. රාජ භෝජනය කියන එක දුර්ලභයි. මේ භික්ෂුවට ඒ ගැන ආස හිතුණා. දවසක් දෙකකට පස්සේ මේ භික්ෂුන් වහන්සේ හීන් සිරුවේ අර තමන්ගේ මිත්‍රයා මුණ ගැහෙන අදහසින් ගයාසීසට නැග්ගා. කාටවත් කියන්නේ නැතුව හොරාට ගිහපු ගමන. තමන්ගේ මිත්‍ර භික්ෂුව ඉන්න හින්දා ඉතින් මේ එහෙ අපහසුතාවයක් උන්නේ දේවදත්තගේ තැන පහසුකම් ටික ලැබුණා. කියන්නත් වගේ හොඳට රාජ භෝජන ලැබුණා. හිතේ හැටියට අනුභව කළා. දවස් දෙකක් එහෙ වැඩ හිටියා. ඉන්නකොට තමයි එකපාර මතක් වුණේ භාග්‍යවතුන් වහන්සේ අපිට කොච්චර අනුකම්පාවෙන් දහම් දේශනවද මම මේ කරපු වැඩේ හරිනේ. ආපහු ඔන්න ගයාසීසින් පාලට බැස්සා. රජගහනුවර වේළුවනාරාමයට වැඩම කරන්න හදනකොටම අනික් භික්ෂුන් වහන්සේලාට තේරුණා මේ දවස් කීපයකට පස්සේ මේ එන්නේ යම්කිසි වැරදි ගමනක් ගිහිල්ලයි. විමසුවා ඒ භික්ෂුන්. ඔබ වහන්සේ කොහෙද ගියේ? ඒ භික්ෂුව බොරු කිව්වේ නෑ ඇත්තම කිව්වා. අර භික්ෂුන් වහන්සේලා කලබල වුණා. කිව්වා එවත්නි ඔබ වහන්සේ කරපු වැඩේ සුදුසු නෑ. දේවදත්ත කියන අසත්පුරුෂ තැනැත්තාක් එක්ක ඇසුරක් කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙද්දි මේ භික්ෂුව පිළිගන්න ලැහැත්ති නෑ. එයා කිව්වා නෑ නෑ මම මේ දේවදත්ත ඇසුරු කරන්න ගියේ නෑ. ඒ රාජ භෝජන ලැබෙනවා මම මේ භෝජන ටිකක් රහට අනුභව කරලා ඉන්න ගියා මිසක් මේ මට දේවදත්තත් එක්ක ඇයි හොඳයියක් නෑ. මොකෝ මම පොඩි එකෙක් කියා මට තේරෙන්නේ නැද්ද ඕවා කියලා කතාව ගියා. අන්තිමේ භික්ෂුන්ට තේරුණා මේ භික්ෂුවව තමන්ගේ වචනෙන් හික්මවන්න බෑ. ඒ භික්ෂුවට ඒත්තු ගන්නන්න බෑ.
ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ළඟට එකතු කරගෙන ගියා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ මේ භික්ෂුවට කියනවා භික්ෂුව හැබෑ වැද්දමි. ඔබ දෙව්දත්ගේ තැනට ගියාද? එතකොට මේ භික්ෂුව කියනවා ස්වාමීනි මං දේවදත්තගේ තැනට ගියපු බව ඇත්ත. හැබැයි ස්වාමීනි මං දෙව්දත් ඇසුරු කරන්න ගියා නෙමෙයි. දෙව්දත් වාසය කරන තැනට රජ බොජුන් ලැබෙන නිසා මං රජ බොජුන් අනුභව කරන්නයි ගියේ. බුදුරජාණන් වහන්සේ වදාළනේ. සර්වඥ වූ බුදුරජාණන් වහන්සේ වදාළනේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරේ නෑනේ භික්ෂුව එහෙම මේ කණ්ඩ බොණ්ඩ නම් ඉතින් කමන්නේ කාලා බීලා එනවනම් මේ ඒකේ වරදක් නෑ. එහෙම කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ කිරිම වදාළනේ භික්ෂුව එපා. අසත්පුරුෂයාව නෙත ගැටෙන තැනකවත් භික්ෂුව ඉන්න එපා. අසත්පුරුෂයාගේ අසත්පුරුෂ උණුහුම අසත්පුරුෂයා ඉන්න මේ ප්‍රදේශයේ අසත්පුරුෂයාගේ උෂ්ණනේ තියෙන්නේ. ඒකවත් දැනෙන වැදෙන තැනක ඉන්න එපා. භික්ෂුව පෙර ඈත අතීතේ දදිවාහන කියලා රජෙක් හිටියා. ඔය දදිවාහන රජුරවන්ට මියුරු ඵල ලැබ දෙන දිව්‍යමය රසයෙන් යුක්ත අඹ ගහක් තිබ්බා. ඔය අඹ ගහ වටේ එක්තරා මිනිසෙක් තිත්ත කොහොඹ වගා කළා. ඒ තිත්ත කොහොඹ වගා කරනකොට ඒ තිත්ත කොහොඹවල මුල් අර ප්‍රණීත අඹ ගහේ අඹ මුල් අතරින් ගිහින් අඹ මුලුයි තිත්ත මුලුයි එකට පටලැවුණා. අර ප්‍රණීත අඹඵල ලබා දෙන සාරවත් රුක්ෂයේ සරු මුල් අතරේ තිත්ත මුල් පටලැවිලා අච්චර කලක් ප්‍රණීත අඹඵල ලබා දෙච්චි ඒ අඹ ගහේ තිත්ත අඹ ගෙඩි හට ගන්න පටන් ගත්තා. භික්ෂුව අජීවී වූ අඹ ගසකුත් ලාමක ඇසුරකින් ලාමක වී ගියා නම් සජීවී කෙනෙක් ගැන කවර කතාද? ඒ නිසා ලාමක අය ඇසුරු කරන්න එපා. මුළු මහත් ජීවිතේම මේ එකම එක බණපදයෙන් මේ හෝරාවක් පමණ බණපතෙන් හදා ගන්න පුළුවන්. මුළු ජීවිතේම හදාගත්තේ. මොකද මුළු ජීවිතේම හැදෙන්න මූලය ඇසුර. මුළු ජීවිතේම සාර්ථක කරගන්න මූලය ඇසුර. සත්පුරුෂයා මුණ ගැහුණොත් මේ ජීවිතේම ගොඩ නගා ගන්න පුළුවන්. කල්යාණ මිත්‍රයා මුණ ගැහුණොත් මේ ජීවිතේම යහපත ගොඩ නගා ගන්න පුළුවන්. මොකද කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් සත්පුරුෂ ආශ්‍රයයක් ලැබූ කෙනෙක්මයි සෝවාන් වෙන්නේ, සකදාගාමි වෙන්නේ, අනාගාමි වෙන්නේ, අරහත්ත්වයටපත් වී සසර දුක් නිමා කරන්නේ සත්පුරුෂයා මුණ ගැහුණු කෙනෙක්මයි. ඒ නිසා මේ සොඳුරු දහම් අර්ථය හොඳට හිත රඳවාගෙන අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්ත අපි අසත් ජනයන්ට මොකද ඔච්චර බය? ඉතින් මේ කරුණු ටිකෙන් තේරෙන්න ඕන අසත් ජනයන්ට කොතරම්නම් බය විය යුතුද? නුවණැත්තෝ අසත්පුරුෂය ඇසුරු කරන්න බය වෙන්න එක කරුණක් කියනවා. මං අතින් නොකරපු පව් පවා කෙරෙයි කියන බයෙන් නුවණැත්තෝ අසත්පුරුෂ බාලයන්ව ඇසුරු නොකරන්නේය.